මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රුන් වහන්සේ ඉන්නේ අපිට. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම නායකයා ඉන්නේ අපිට. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම දාර්ශනිකයා ඉන්නේ අපිට. එහෙනම් එච්චර ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් අපේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට අපි තියාගෙන අපි මොනවද උපාසකම්මක් කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා මනෝ ප්‍රනිධාන වාග් ප්‍රනිධාන සම්පූර්ණ කරලා ඒ අත්පත් කරගත්ත බුද්ධත්වයෙන් උන්වහන්සේ දේශනා කරපු ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නවද? අපි නැත්තම් ওই ජාතක කතා ටිකක් කියවලා මේ යට ගිය දවස බරණැස් නුවර කතා ටිකක් අහලා අපිට මේ ජීවිතේ නිවන් යන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා අපි මේ අර අනුගමනීය ප්‍රතිපදාවට යන්න නම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න වෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කරන්න නම් ඔయిత වඩා උනන්දුවෙන් උපාසකම්මා ධර්මය ගැන අවබෝධ කරගන්න වෙනවා. ධර්මය ගැන ගැටලු ඇති කරගන්න. මේවා හොයන්න විහාරස්ථාන වලට ඇවිල්ලා මේ විහාරස්ථාන වල ඉන්න මහා සංඝරත්නයෙන් අහන්න උන්වහන්සේලා අනිවාර්යයෙන්ම අපිට කියලා දෙනවා. දැන් මේ වස් කාලේ සිව්පසෙන් අපි උපස්ථාන කරනකොට උන්වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් අපිට සංග්‍රහ කරනවා නම් ඇවිල්ලා අහන්න උපාසකම්මා මොකද්ද මේ හාඳුරුවනේ මේ අපි මේ කරන ජීවිතේ මොකද්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ? අපි කොහොමද මේ උපාදානයෙන් මිදෙන්නේ? අපි කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක අපි කොහොමද අවබෝධ කරගන්නේ? මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? අපි මේ අටලෝ දහම තුල නොසැලී ඉන්නේ කොහොමද? මෙන්න මේ ටික අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මූලික අඩිතාලම? මේවා ඔක්කොම අහන්න, ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරලා මේ ජීවිතෙන් මේ දුක්ඛිත සංසාර ගමනෙන් එතර වෙන්න උත්සාහ කරන්න. එහෙම නැතු උපාසකම්මා කෝකටත් අයිල කියලා හැමදාම බණ ටික අහලා ඔය මොකක් හරි බණ පොතකුත් කියවලා සමහර උපාසකම්මලා ඉන්නවා සීල් ගන්නවා පිරිත් පොත ගේනවා ඉස්සරහට ඔය ධර්මශාලාවල ඉන්නවා උපාසකම්මලා විසාකා සිටු දේවි වගේ කිට්ටු කරන්න බෑ. ගියාම අපි වැඩසටහන් වලට ගියාමත් සමහර දවස් වලට අපි බලාගෙන ඉන්නවා උපාසකම්මගේ පිරිත් ටික ඉවර වෙනකම්. මයික් එක දෙන්නේ නැහැ ගත්තම. හොඳයි ඒවා ඔක්කොම සජ්ජායනය හොඳයි. සජ්ජායනා කරන ඒවා සාකච්ඡා කරන ඒවා ශ්‍රවණය කරන ඒවා ඔක්කොම හොඳයි. හැබැයි මේ හැම දෙයක්ම තේරුමක් ඇතුව කරන්න ඕනේ නේ. අවබෝධයෙන් කරන්න ඕනේ නේ. නිකන් කියවුවට වැඩක් නැහැනේ. අපි දැනගන්න ඕනේ අපි මොකද්ද කියන්නේ කියලා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එක බණ පදයක් අද ඉගෙන ගත්තා නම් ඇති උපාසකම්මා. අද දවසේ තියෙන ධර්ම දේශනා 5ක් 6ක් තියෙනවා නම් මේ පහම ඔළුවට දාගන්න බෑ. මම කතා කරපු පැයද එකමාරද දෙකද මේ ටික ඔක්කොම ඉගෙන ගන්නත් බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ධර්ම දේශනා කරනකොට එක බණ පදය අහලා නිවන් දැකපු මිනිස්සු හිටියා. හතර පද ගාථාවේ පළවෙනි පේලිය දෙවෙනි පේලිය කියනකොට නිවන් දැකපු මිනිස්සු හිටියා. පින තිබ්බා නේ. අපිට පින නෑනේ මහත්තයා නේද? එහෙම කියන්න එපා උපාසකම්මා. අපි බොහොම පින් කරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. හරිද? අපි අපේ ජීවිතවල සසරේ මහා පිනක් කරගෙන තමයි අපි මේ මනුෂ්‍යාත්මයක් ලැබිලා තියෙන්නේ. මනුෂ්‍යාත්මයක් ලැබෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි උපාසකම්මා. මනුෂ්‍යාත්මයක් ලැබිලත් කොච්චර මිනිස්සු ඉන්නවද අබ්බගාත වෙලා මන්ද බුද්ධික වෙලා ඇවිද ගන්න බෑ, කන ඇහෙන්නේ නැහැ, ඇස් දෙක පේන්නේ නැහැ, මිත්‍යා දෘෂ්ටික වෙලා අර අපි මුලින් සඳහන් කරපු ඒ අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ම මිදිලා අද ශන සම්පත්තියත් එක්ක ඔබ මේ ධර්මශාලාවේ උතුරු සළුවකුත් දාලා වාඩි වෙලා ඉන්නවා. අද ඔබට මම කියන දේ තේරෙනවා. හැබැයි උනන්දුවක් නැහැ. හැබැයි අපි මීට වැඩිය උනන්දුවෙන් මේ ධර්මය ගැන අපි අවබෝධ කරගන්න උත්සාහ කරොත් අපිට මේක අවබෝධ කරගන්න පුළුවන්. අපි ඒ නිසා මේ ධර්මය ඉගෙනගෙන
වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මම අර මුලින් කිව්වා වගේ මේ ශාසනයේ තියෙන අවම සුදුසුකම සෝවාන් මාර්ගඵලයක්වත් ලබන්න බැරි නම් අපි බණ අහලා වැඩකුත් නැහැ, බෞද්ධයෝ වෙලත් නැහැ. ඉතින් ඒ නිසා මේ සෝවාන් කියන එක අපිට කරගන්න බෑ. එහෙම එක මේ ආත්මේ කරන්න බෑ. මේ ආත්මේ කරන්න බැයි නම් ආයෙ කරන්නත් බෑ උපාසකම්මා. ලබන ආත්මේ මොන ලෝක යනවද කියලා කවුද දන්නේ? ඈ? ලබන ආත්මේ මනුස්ස ලෝකයක් ලැබෙනවද? ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එකම භූමිය මනුස්ස භූමිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කොහේ හරි ගිහිල්ලා හතර අපායක ඉපදුනොත් එහෙම ඈ ධර්මය අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. අපේ මිනිස්සු අපි දැකලා තියෙනවා අර දලදා වහන්සේ වඩම්මන ඇතාට අර නදුංගම යත්‍රාජා මරුණනේ. මරුණම නිවන් සැප ලැබේවා කිය වැඳ වැඳ හිටිය ඇතාට. බලන්න කොච්චර මෝඩද කියලා. අර තිරිසන් අපායේ ඉපදිලා ඉන්න සතෙකුට පුළුවන් ද නිවන් දකින්න? අපේ ධර්මය දන්නේ නැතිකම. අපේ හිතට එනවට සද්ධාවෙන් අපි කරන්නේ ඕවා. ඒ මිනිස්සුන්ගේ වරදක් නැහැ. අර ඇතා පාරේ යනකොට ලේන්සු දාලා දන ගහලා වඳිනවා. ගොම් බඳින කණු නේ? අර ඇතා නික කරඬුව වඩම්මනකොට වැන්දනම් කමකුත් නැහැ. කරඬුව හරි තියෙනවා පිට උඩ. ධාතුන් වහන්සේලා හරි වඩම්මනවා. අර නිකන් ඇතා පාර යනකොටත් ලේන්සු දාලා දන ගහලා වඳිනවා. ඉතින් ඒකට හරි මහා කවි ලියනවා මිනිස්සු. නේ? අපි කොයිතරම් මෝඩ జాතියක්ද? නේ? අපි මේවා හිතන්න ඕනේ උපාසකම්මා. නේ? අර තිරිසන් ආත්මයක ඉපදිලා ඉන්න සතෙක් ඌගේ පිනක් බලවත් වෙලා මොකක් හරි ඌට මේ ධාතුන් වහන්සේ වඩම්මන්න ඌට පිනක් ලැබිලා ඇති. ඌ මේ තිරිසන් ආත්මය ගෙවලා ගිහිල්ලා කවදා හරි මනුස්ස ආත්මයක් ලබන්න ඕනේ. එහෙම නැතුව තිරිසන් ආත්මේ ඉඳන් කොහෙන් නිවන් දකින්න කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඉතින් එහෙනම් අපි ඒ වගේ මේ මෝඩ කතා කීකිනේ නැතුව අපි උත්සාහ කරන්න ඕනේ කොහොමද මේ ධර්මය අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය තුළ එහෙනම් මේ අවබෝධ කරගන්න පුළුවන් භූමිය මේක නේ? මෙතනින් සෝවාන් වුණොත් තමයි දිව්‍ය ලෝකේ හරි යන්න පුළුවන්. මෙතනින් සෝවාන් වෙලා කොහේ හරි දිව්‍ය ලෝකයකට ගිහිල්ලා එතන සෝවාන් වෙලා හිටියොත් එහෙම මේ ආත්ම හතකින් නිවන් දකින්නවා කියන නැතේ බවං අට්ඨමං ආදියන්ති. ආත්ම 8ක් නැහැ කියනවා. 7ක් යනකොට නිවන් දකින්නවා. ඉතින් එහෙනම් මෙතනින් සකස් කරගන්න ඕනේ. අර උපාසක මහත්තයා කිව්වා මේ දිව්‍ය ලෝකේ යන්න අපි පින්දහම් කරනවා කියලා. එහෙම හරි කමන්නේ. දිව්‍ය ලෝකයකට හරි ගියොත් දිව්‍ය ලෝකයේ ආයුෂ දීර්ඝ ආයුෂ තියෙනවා. අපිට වගේ නෙවෙයි. එතකොට මේ දීර්ඝ ආයුෂ තියෙන කාලෙක මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙච්ච කාලෙක හරි නිවන් දකින්න පුළුවන් නේ. දැන් එහෙම කියලා කල් දාන්න යන්න එපා. මෛත්‍රී බුදුහාඳුරෝ දැක නිවන් දකින්න කියලා එහෙම කල් දාන්න යන්න එපා. ඒක මහා අවදානම් වැඩක්. මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙනකොටත් නිරේ ඉන්න පුළුවන් කට්ටිය අදටත් නිරේ ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මහා භද්‍ර කල්පයත් විනාශ වෙලා යයි. අපිට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේ උත්සාහ කරන්න අද පටන් ගන්න. නිකන් ඔය කවි පොත් බණ පොත් කියව හිටියට අපිට තේරුමක් නැහැ. එක බණ පදයක් අරගෙන මේක මොකද්ද කියලා හරියට අවබෝධ කරගන්න. එක බණ පදයක් ඇති. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා මේක අවබෝධ කරගත්තා නම් නිවන් දකින්නවා. එක බණ පදයක් අවබෝධ කරගත්තා නම් ඇති. ඒ නිසා මේක ලේසි නෑ කියන තරම්. හැබැයි උත්සාහ කරන්න නැත්තම් මේක අපිට කවදාවත් අවබෝධ කරගන්න වෙන්නේ නෑ. අපිට සංසාරේ හැමදාම බණ අහහ තමයි ඉන්න වෙන්නේ. එහෙම තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේක කොහේ හරි කෙලවරක් තියෙන්න ඕනේ. අර උපාසකම්ම උදේ කිව්වා සසර දුකෙන් මිදෙන්න බණ අහනවා කියලා. ඉතින් සසර දුකෙන් මිදෙන්න නම් නිකන් බණ අහලා හරියන්නේ නැහැ උපාසකම්මා. සසර දුකෙන් මිදෙන්න නම් මේක සසර අවබෝධ කරගන්න වෙනවා.